ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ UD ප්‍රයිමරි එඩියුකේෂන් නාලිකාව ඔස්සේ දෙක ශ්‍රේණියේ මව්බස විෂයට අදාළව තවත් අලුත් අකුරක් ඉගෙන ගන්න තමයි දැන් මගේ දුවලා පුතාලා සූදානම් වෙලා ඉන්නේ. දැන් මේ වෙනකොට මගේ පුංචි දුවලා පුතාලා මධ්‍ය අක්ෂර ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ආරෝහණ අක්ෂර ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි පුතේ දෙක ශ්‍රේණියට අදාළව පුංචි ඔයාලට අවරෝහණ අක්ෂර දෙකකුත් ඉගෙන ගන්න තියෙනවා. ඔයාලට මතකද පුතේ මොනවද මේ අවරෝහණ අක්ෂර කියලා කිව්වේ කියලා? ඔව් පුතේ අවරෝහණ අක්ෂර කියලා කියන්නේ රුලෙන් පහළට ලියන අකුරු වලට. එහෙනම් ටීචර් අද මේ අවරෝහණ අක්ෂර වලින් එකක් පුංචි ඔයාලට කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අද ටීචර් ඔයාලට කියලා දෙන අකුරු යාළුවා කවුද කියලා බලන්න කලින් අපි පුංචි කතන්දරයකට සවන් දීලා ඉමු. ඔන්න පුතේ දවසක් දා අපේ අම්මා පොලට ගියා. ඉතින් පුතේ අපි හරිම ආසයි අපේ අම්මා පොලට ගිහින් එද්දි මොනවද ගෙනාවේ කියලා බලන්න. අම්මා ඈතින් එද්දිම පුතේ අපි අම්මා ළඟට දුවගෙන යනවා අම්මා මොනවද ගෙනාවේ කියලා බලන්න. බලමු අද අම්මා මොනවද අපිට ගෙනත් තියෙන්නේ කියලා. අම්මා පුතේ පොලෙන් අපිට පිපිඤ්ඤා ඒ වගේම මඤ්ඤොක්කා අරගෙන ඇවිල්ලා. ඔයාලා දන්නවද පුතේ අම්මා පොලට ගිහින් එන ගමන් තවත් දෙයක් ගෙනත් තිබුණා. දැන් අවුරුදු කාලෙත් ලං වෙගෙන ඉන්නේ. අම්මා ඔන්න පොලට ගිහින් එන ගමන් රතිඤ්ඤත් අරගෙන ඇවිල්ලා. දැන් එහෙනම් මගේ දුවලා පුතාලට කියන්න පුළුවන්ද අම්මා පොලට ගිහිල්ලා මොනවද අරගෙන ආවේ කියලා? ඔව් හරියටම හරි. පිපිඤ්ඤා ඔන්න මඤ්ඤොක්කා තව මොනවද ගෙනාවේ? එන ගමන් අම්මා රතිඤ්ඤත් අරන් ඇවිල්ලා නේද? දැන් මගේ පුතාලට මේ පේන වචන ඇතුලේ අද ටීචර් ඔයාලට කියලා දෙන්න යන අකුරු යාළුවා හැංගිලා ඉන්නවා. පුතාලා හිතන්නේ අකුරු යාළුවා කවුරු වෙන්නේ නැද්ද? ඔව් පුතේ මේ පුතාලට පේන්නේ ඒ අකුරු යාළුවා. අපි එහෙනම් මේ අකුරු යාළුවා වෙනම අරගෙන බලමු කවුද මේ අකුරු යාළුවා කියලා. ඔව් පුතේ අපි මේ අකුර හඳුන්වන්නේ ඤා අකුර කියලා. මොකද්ද මේ අකුර? ඔව් ඤා අකුර. පුතාලා දන්නවද මේ අකුර හැදිලා තියෙන්නේ පුතේ අකුරු යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා. මගේ පුතාලට කියන්න පුළුවන් මේ අකුරු යාළුවෝ දෙන්න කවුද කියලා? ඔව් හරියටම හරි. කා අකුරේ සහ දා අකුර එකට එකතු වෙලා තමයි මෙන්න මේ ඤා අකුර හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉස්සරහින් තවත් යාළුවෙක් මේ අකුරට එකතු වෙලා ඉන්නවා. කවුද? ඔව් සංඥකය. සංඥකයත් එකතු වෙලා තමයි මෙන්න මේ ඤා අකුර හැදිලා තියෙන්නේ. එහෙනම් පුතේ දැන් අපි බලමු මෙන්න මේ ඤා අකුර කොහොමද අපි පස්රූල මත නිවැරදිව ලියන්නේ කියලා. ඤා අකුර ලියද්දි පුතේ අපි මේ 3 4 කියන රූල් දෙක අතරින් තමයි සංඥකය ලියන්න පටන් ගන්න. ඊළඟට අපි මෙන්න මෙහෙම පස් රූල මත කා අකුර ලියලා ඔන්න ඔහොම අපි තුන්වෙනි රූල පහු කරලා ඇවිල්ලා දෙවෙනි රූලේ ගාවලා දැන් අපි මෙන්න මේ විදිහට දා අකුර ලියලා මෙන්න මෙතනින් අපි ඤා අකුර ලියලා අවසන් කරනවා. ඔන්න පුතේ අපි ආයෙමත් බලමු ඤා අකුර කොහොමද ලියන්නේ කියලා. මගේ දුවලා පුතාලා හැමෝම හොඳට බලාගෙන ඉන්න මෙන්න මේ ඤා අකුරේ කොහොමද අපි නිවැරදිව පස් රූල මත ලියන්නේ කියලා. හොඳයි චූටි දුවේ පුතේ. දැන් එහෙනම් පුංචි ඔයාලත් පස් රූල් පොත අරගෙන මෙන්න මේ ඤා අකුර නිවැරදිව පස් රූල් මත ලියන්න පුරුදු වෙන්න. හොඳයි චූටි දුවේ පුතේ. එහෙනම් දැන් ටීචර් ඔයාලට මෙන්න මේ ඤා අකුර යෙදෙන වචන කිහිපයක් රූපත් සමග පෙන්නනවා. මගේ චූටි දුවලා පුතාලා මේ රූප පිළිබඳව අවධානය යොමු කරන ගමන් මෙන්න මේ ඤා අකුර යෙදෙන වචන කියවන්නත් උත්සාහ කරන්න. මොනවද පුතේ මේ ඔයාලට පේන්නේ? ඔව් රතිඤ්ඤා නේද? දැන් මේ ඔයාලට පේන්නේ මොනවද? ඔව් පිපිඤ්ඤා. ඔන්න පුතේ අම්මා පොලට ගිහින් ගෙන ආපු තවත් එළවලු වර්ගයක් තියෙනවා. මොනවද? මඤ්ඤොක්කා නේද? ඒ වගේම තමයි මෙන්න චූටි ඔයාලා කන්න කැමතිම දෙයක් තියෙනවා. මොනවද? මේවා ඥාන කතා. දැන් එහෙනම් මගේ චූටි දුවලා පුතාලා හැමෝම මේ අකුර හොඳට අඳුරනවා. මොකද්ද පුතේ එහෙනම් මේ අකුර? ඔව් ඤා අකුර.
අද මගේ චුටි දුවලා පුතාලා හැමෝම අලුත් අකුරු යාළුවෙක් ලියන්න ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මේ අකුරු යාළුවා ශබ්ද කරන විදිහත් ඉගෙන ගත්තා. දැන් එහෙනම් මගේ චුටි දුවලා පුතාලා තවත් මේ වගේ වචන හොයාගෙන නිවැරදිව ශබ්ද කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි චුටි දුවේ පුතේ අපිට තවත් අවරෝහණ අක්ෂරයක් ඉගෙන ගන්න තියෙනවා.